ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි කතා කරන්නේ පෙන් ඩ්‍රයිව් එක තියෙන ඩොකියුමන්ට්ස් ඒ වගේම ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ඩොකියුමන්ට්ස් මොනවා හරි වෛරස් එකකින් ඒ ඩොකියුමන්ට්ස් වලට පෙන්නන්නේ නැත්නම් ඉතින් අපි කොහොමද ඒ වෛරස් එක අයින් කරලා අපේ තියෙන ඩොකියුමන්ට්ස් පරිස්සමට නැවත ලබා ගන්න කියලා බලන්නයි. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ පෙන් එක තියෙන පාටිෂන් එක මොකක්ද කියලා බලන්න. ඉතින් මේ බලන්න. ඒතර ඔන්න මගේ මේ පෙන් එකේ තියෙන්නේ නම් G එකේ. ඒතර ඔයාලට මේකට හાર્ඩ් ඩිස්ක් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ලෙටර් එක ඔයා හොඳට බලාගෙන ඔයා යන්න ඕනේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්න. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්න ඉස්සෙල්ලාම ඔයා සර්ච් බාර් එකේ මෙතන CMD කියලා ටයිප් කරන්න. ඒතර මෙන්න මේ වගේ එනවා. දැන් මම ඇක්සස් කරන්න ඕනේ මගේ පාර්ටිෂන් එක. මට මොකේද වෛරස් තියෙන්නේ? වෛරස් තියෙන එක ඇතුළටයි යන්න ඕනේ. ඉතින් මම දැන් මගේ පෙන් එකේ තියෙන වෛරස් රිමූව් කරන්න යන්නේ. ඉතින් පෙන් එක G පාර්ටිෂන් එක නිසා G දාලා ඔන්න මම කෝලන් එක දාලා එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයාලට පොඩි කෝඩ් එකක් තියෙනවා. මේ කෝඩ් එක තමයි ටයිප් කරන්න ඕනේ. මේ කෝඩ් එක ටයිප් කරාම තමයි වෛරස් ටික අයින් වෙලා මගේ තියෙන ඩොකියුමන්ට්ස් ආපහු මට නැවත ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඇට්‍රික් ස්පේස් එකක් තියන්න. ඉතින් මෙන්න මේ වගේ ඉරි කෑල්ලක් ගහන්න. ඊට පස්සේ S ආයෙත් ස්පේස් එකක් තියලා ඉරි කෑල්ලක් ගහලා ආයෙ H එක දාලා ස්පේස් ඊට පස්සේ ස්ලෑෂ් එක දාන්න ඕනේ. ආයෙ S අකුරක් ආයෙ ටයිප් කරන්න. මෙතනදී ස්පේස් එකක් තියන්න එපා. ඔන්න නැවත ස්පේස් එකක් තියලා ස්ලෑෂ් D ස්පේස් තරු ලකුණ ඊට පස්සේ තිතක් ඊට පස්සේ නැවත තරු ලකුණ දැන් ඔන්න එන්ටර් කරන්න. ඒතර මේ වෙලාවෙදී ඔයාට ඔයාගේ පෙන් එකේ තියෙන වෛරස් ටික අයින් වෙලා ඩොකියුමන්ට්ස් ටික නිවැරදිව ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් ස්තුතියි ඔයාලා හැමෝටම. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම තවත් වීඩියෝස් මේ වගේ ලබා ගන්න අවශ්‍යයි, දැනුම ලබා ගන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා ICT නිෂාදි කියන YouTube channel එක subscribe කරන්න, like කරන්න, අනිත් අයටත් දැනගන්න share කරන්න, ඒ වගේම comment කරන්න.